ආයිබෝවන් යාළුවනි. හිතන්න ඔයා FBI ඒජන්ට් කෙනෙක්. ඔයාට ලැබෙන කේස් එක සාමාන්‍ය මර්ඩර් කේස් එකක් නෙවෙයි. මිනිස්සු මරන්නේ කිලර් කෙනෙක්. හැබැයි පුදුම දේ තමයි මේ කිලර් කවදාවත් ක්‍රයිම් සීන් එකට ගිහින් නැහැ. කිසිම ෆින්ගර්ප්‍රින්ට් එකක් නැහැ. කිසිම එවිඩන්ස් එකක් නැහැ. ඒත් පවුල් ගණන් තමන්ගේ නතින් තමන්ව විනාශ කරගෙන තියෙනවා. මේ හැම ක්‍රයිම් සීන් එකකම ඉතුරු වෙලා තියෙන්නේ එකම දෙයක්. ලොං ලෙග් කියන නම. අද අපි බලන්නේ තමන්ගේම අතීතයේ එක්ක සම්බන්ධ වෙලා තියෙන FBI ඒජන්ට් කෙනෙක් මුහුණ දෙන අමුතුම සීරියල් කිලර් කේස් එකක් ගැන. මේ තමයි 2024 නිකුත් වුණු ලොං ලෙග්ස් කියන මූවි එක. චිත්‍රපටය ආරම්භ වෙන්නේ අමුතු සිදුවීමකින්. ගෙදරක ඉස්සරහට එකපාරටම කාර්යයක් ඇවිත් නවතිනවා. කාමරේ ජනේලින් මේක දකින පොඩි ගෑනු ළමයි එළියට එනවා. ඇය කාර් එක ළඟට ගිහින් බලනවා. ඒත් ඇතුලේ කවුරුත් නැහැ. ඇය වටපිට බලන අතරේ පිටිපස්සෙන් කෙනෙක් ඇයගේ නම කියනවා. ඇය හැරි බලනවා. නමුත් කවුරුත් නැහැ. ඒත් ඊළඟ මොහොතේ අඳුරෙන් කෙනෙක් එළියට එනවා. ඔහු කියනවා, There she is, the almost birthday girl. එහෙම කියනවත් එක්කම සීන් එක කට් වෙනවා. ඊළඟට අපි යන්නේ FBI ඔෆිස් එකකට. මෙතනදී අපිට හඳුන්වා දෙන්නේ අලුත් FBI ඒජන්ට් කෙනෙක් වන ලී හාකර්. ලී කියන්නේ සාමාන්‍ය ඒජන්ට් කෙනෙක් නෙවෙයි. ඇයට මිනිසුන්ගේ හැසිරීම ගැන අමුතුම ඉන්ටුයිෂන් එකක් තියෙනවා. සමහර වෙලාවට කිසිම එවිඩන්ස් එකක් නැතුව ඇයට යම් දෙයක් දැනනවා. ලී සහායගේ පාර්ට්නර් ඒජන්ට් ෆික්සන් එක කේස් එකක් ඉන්වෙස්ටිගේට් කරන්න යනවා. ඔවුන් හොයන්නේ පවුල් කිහිපයක් ඝාතනය කරපු අභිරහස් සීරියල් කිලර් කෙනෙක් ගැන. කේස් එකේදී ලීට එක දෙයක් ගැන අමුතු හැඟීමක් එනවා. ඇය කියනවා, මම හිතනවා සස්පෙක්ට් එක මේ ගෙදර ඉන්නවා කියලා. ගෙදර නම්බර් එකත් ඇය කියනවා. ඒත් ෆික්ස් එක විශ්වාස කරන්නේ නැහැ. ඔහු කියනවා අපි ෆීල්ඩ් එකේ පළවෙනි දවසේම ඉන්ටුයිෂන් එකක් මත වැඩ කරන්න බෑ. ඒ නිසා ඔහු තනියම ගෙදර බලන්න යනවා. ෆික්සන් දොරට තට්ටු කරනවා. ටික වෙලාවකින් දොර ඇරෙනවා. ඒත් ඒ මොහොතේම ෆික්ස්ගේ හිතට වෙඩි වෙදී ඔහු එතනම මැරෙනවා. ලී බය වෙලා ගෙට ඇතුල් වෙනවා. ඇතුලේ ඉන්න මිනිහා පැනලා යන්න උත්සාහ කරන්නේ නැහැ. ඔහු නිශ්ශබ්දව සරන්ඩර් වෙනවා. ඊළඟට ලීව ඉන්ටරොගේෂන් රූම් එකකට ගෙනියනවා. එතනදී ඇයගේ අමුතු හැකියාව පරීක්ෂා කරනවා. ඇයට පික්චර්ස් පෙන්නලා ඒවා දැක්කම මුලින්ම හිතට එන වචනය කියන්න කියනවා. ඊට පස්සේ රැන්ඩම් නම්බර් ජෙනරේටර් එකකින් 0 අතර අංකයක් එනවා. ඒ අංකය ඇයට කියන්න කියනවා. පුදුම දේ තමයි ලී එක දිගට ඒ අංක හරියට ගෙත් කරනවා. ඒජන්ට් කාට කියනවා ඔයා නම්බර් ජෙනරේටර් එක 8 පාරක් බීට් කරලා දෙනවා. ඒත් ලී කියනවා මම වැරදුණු පාරවල් 8කුත් තිබුණා. කාට hina වෙලා කියනවා Half psychic is better than not psychic at all, I'd ඊට say. පස්සේ කාට ඇයට මේ කේස් එකේ ඇත්ත තත්ත්වය පැහැදිලි කරනවා. ඊට මාස දෙකකට කලින් හෝන් ෆැමිලි කියන පවුල අවුරුදු 12 ජීවත් වෙච්ච ගෙදරක මැරලා හම්බුණා. පවුලේ 4 දෙනා මැරලා. නමුත් ඒක සාමාන්‍ය මර්ඩර් කේස් එකක් නෙවෙයි. තාත්තා තමන්ගේ බිරිඳට 61 වතාවක් පිහියෙන් ඇල්ලා තිබුණා. ඊට පස්සේ ඔහු තමන්ගේ ජීවිතයත් අවසන් කරගෙන තිබුණා. ක්‍රයිම් සීන් එකේ තිබුණේ තවත් අමුතු දෙයක්. කවුරුත් හඳුනා ගන්න බැරි කෝඩඩ් ලැන්ග්වේජ් එකකින් ලියපු ලිපියක්. ඒ වගේ ලිපි 10ක් ඔවුන්ට හම්බ වෙලා තියෙනවා. ගෙවල් 10ක්, පවුල් 10ක්, අවුරුදු 30ක් පුරා හැමතැනම එකම සිග්නේචර් එක. ඒ තමයි ලොං ලෙග්ස්. කාට කියනවා කවුරු හරි මේ පවුල් වල තාත්තලාට බල කරනවා ඔවුන්ගේම පවුල විනාශ කරන්න. ඒත් ප්‍රශ්නේ එකයි, කවුද මේ ලොං ලෙග්ස්? ඔහු මිනිමරුවෙක්ද නැත්නම් මිනිස්සුන්ගේ මනස කන්ට්‍රෝල් කරන කෙනෙක්ද? ලී මේ කේස් එක ගැන තවත් ගැඹුරට යන්න පටන් ගන්නවා. ඇය කාට එක්ක කතා කරද්දි කියනවා ෆික්ස් මරුණු දවසේ ගෙදර හොයාගත්තේ සාමාන්‍ය විදියට නෙවෙයි කියලා. ඇයට දැනනවා වගේ කවුරු හරි ඒක ගයිඩ් කරනවා කියලා. කාට අහනවා මේ වගේ දෙයක් කලින් වෙලා තියෙනවද? ලී කියනවා ඔව් සමහර වෙලාවට. කාට පස්සේ මේ කේස් එකේ තවත් වැදගත් ඩීටේල් එකක් තියෙනවා. ලොන් ලෙග්ස්ගේ වික්ටිම්ස් හැමෝගෙම පවුල් වල එක කොමන් දෙයක් තිබුණා. ඔවුන්ට දුවෙක් හිටියා. ඒ දුවගේ බර්ත්ඩේ එක මාසේ 14 වෙනිදාට ඉදලා තිබුණා.
හැබැයි අමුතුම දේ තමයි හැම පවුලක්ම මැරුණේ ඒ දවසට සම්බන්ධ වෙලා. දී ක්‍රයිම් සීන් එකේම ඉන්වෙස්ටිගේෂන් කරන්න පටන් ගන්නවා. අය ෆයිල්ස්, ෆොටෝස්, එවිඩන්ස් හැමදේම බලනවා. කාලය ගත වෙනවා කියලාවත් ඇයට තේරෙන්නේ නැහැ. අවසානයේ ඇය එතරම් නිදා ගන්නවා. පස්සේ කාටරව බාර් එකකට අරගෙන යනවා. ඔව් අහනවා කේස් එකේ ප්‍රෝග්‍රස් එක කොහොමද කියලා. දී කියනවා මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ලොන් ලෙග්ස් ඇත්තටම ක්‍රයිම් සීන් එකේ හිටියේ නැහැ කියන එක. එවිඩන්ස් වලින් පේන්නේ ඒකයි. ගෙවල් වලට ෆෝස් සෙන්ච් එකක් නැහැ. ලොන් ලෙග්ස්ගේ ෆින්ගර් ප්‍රින්ට් එකක්වත් නැහැ. DNA එවිඩන්ස් එකක්වත් නැහැ. ඒත් මිනිස්සු මැරලා ඝාතනය වෙලා තියෙන්නේ ගෙදර තිබුණු දේවල් වලින්. සමහර වෙලාවට ෂොට් ගන් එකකින්, සමහර වෙලාවට කිචන් නයිෆ් එකකින්, තවත් වෙලාවක හාමර් එකකින්. මේ හැම දෙයක්ම කියලා තිබුණේ මේගේ පවුලේම තාත්තාර. ලී කියනවා ලොන් ලෙග්ස් ඒවා පාවිච්චි කරන්න නම් ඔහු ගෙදර ඇතුලේ ඉන්න ඕනේ. ඒත් එවිඩන්ස් කියන්නේ ඔහු කවදාවත් එතෙන් ගියේ නැහැ කියලා. කාට පුදුම වෙලා යනවා. ඉන්නම් ඔහු මරන්නේ ඔහුගේ මතින් නෙවෙයිද. ලී කියනවා සමහර විට ඔහු පවුල් වලට කියනවා ඇති මොනවද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔවුන් ඒක කරනවා ඇති. කාට කියනවා මේක චාල්ස් මැන්සන් වගේ කේස් එකක් වෙන්න පුළුවන් කියලා. ඒත් ලී කියනවා මැන්සන්ට ෆලෝවර්ස්ලා හිටියා. ඒක අහලා කාට අහනවා වා හිතනවාද ලොන් ලෙග්ස්ටන් කෙනෙක් උදව් කරනවා කියලා. මේ අතර කාට බීමත් ඉන්න නිසා දී ඔහුව ගෙදරට ගෙනියනවා. එතනදී ඇයට කාටගේ බිරිඳ අන්නා සහ ඔහුගේ දුව රූබි හමු වෙනවා. රූබි ලී එකගේ රූම් එකට යනවා. රූබි යනවා වා පොඩි කාලේ ඉඳන් FBI ඒජන්ට් කෙනෙක්ගෙන් හිතුවද. ලී hina වෙලා කියනවා නෑ මම ඇක්ටර්ස් කෙනෙක් වෙන්න හිතුවා. රූබි කියනවා ඒක කිඩ්ස් වලට නරකයි. පස්සේ රූබි අහනවා කාන්තාවක් කියලා FBI ඒජන්ට් කෙනෙක් වෙන එක බය හිතෙන දෙයක්ද? ලී කියනවා ඔව් සමහර වෙලාවට. රූබි අයට බර්ත්ඩේ පාටි එකට එන්න කියනවා. ලී එන්නම් කියලා පොරොන්දු වෙනවා. එදාර ලී තමන්ගේ අම්මා රූට කෝල් කරනවා. කතා කරන අතරේ අපි දැනගන්නවා ලීගේ බර්ත්ඩේ කළාදයි කියලා. ඒ වෙලාවේ ඇයට ගෙදරින් පිටින් අමුතු සද්දයක් ඇහෙනවා. අය අම්මාට කියනවා පස්සේ කෝල් කරන්නම් කියලා. ෆෝන් එක දීපු ගමන් ලී ටිකක් බයින් දොර ළඟට යනවා. කවුද කියලා අහනවා. ඒත් පිළිතුරක් නැහැ. ඇයි දොර අරින්නේ නැහැ. ඇය පිටත ලයිට් එක දානවා. ඈතින් කෙනෙක්ගේ ෂැඩෝ එකක් පේනවා. ලී ගන් එක අරගෙන එළියට යනවා. ඒත් කවුරුත් නැහැ. ඇය ආපහු හැරෙනකොට ඇගේ ගෙදර ඇතුලේ කෙනෙක් ඉන්නවා. ලී ඉක්මනින් ඇතුළට යනවා. ඒත් එතන කවුරුත් නැහැ. ඇයට හම්බෙන්නේ එක දෙයක් විතරයි. මේසෙ උඩ තියෙන ඇම්ලොප් එකක්. ඒක උඩ තියලා තියෙන්නේ ලී ඇම්ලොප් එක අරින්න තීරණය කරනවා. ඇතුලේ තියෙන්නේ බර්ත්ඩේ කාඩ් එකක්. ඒක සාමාන්‍ය බර්ත්ඩේ කාඩ් එකක් නෙවෙයි. ඒක ඇතුලේ තියෙන්නේ ලොන් ලෙග්ස්ගේ කෝඩ් මෙසේජ් එකක්. ලී එක ඩීකෝඩ් කරනවා. මේ මෙසේජ් එක දැක්කාම ඇයිගේ මුහුණ වෙනස් වෙනවා. මොකද ලොන් ලෙග්ස් දැන් ට්‍රීට්මන්ට් කරන්නේ ලීගේ අම්මාව මරන්න. ලොන් ලෙග්ස්කින් ආපු මෙසේජ් එකත් එක්ක ලී තවත් කලබල වෙනවා. ඒත් මේ වෙලාවේ FBI එකකින් කෝල් එකක් එනවා. කාටර්ව හොයනවා කියලා ඇයි දැනගන්නවා. ඊළඟ දවසේ ලී අලුත්ම ක්‍රයිම් සීන් එකකට යනවා. කාටර් කියනවා ආයෙත් එයාමයි. මේ පාරත් සිදු වෙලා තින්නේ කලින් වගේම දෙයක්. පවුලක් මැරලා. ඒත් පුදුම දේ තමයි ඔවුන් කොහේ හරි ගමනක් යන්න ප්ලෑන් කරලා තිබුණා වගේ පේනවා. ඒ නිසා යාළුවෙක් හිතලා තිබුණා ඔවුන් ගෙදර නැහැ කියලා. ඒ නිසා කවුරුත් චෙක් කරලා නැහැ. ලී එකපාරටම අහනවා මේ ගෑන් ළමයාගේ බර්ත්ඩේ එක 14 වෙනිදාද. කාටර් කියනවා ඔව් එහෙම වෙනවා. කාටර් ලී ඩීකෝඩ් කරපු විදිය ගැන අහනවා. ලී කියන්නේ මම ඒක දිහා ගොඩක් වෙලා බැලුවා. ඊට පස්සේ ඔවුන් බෙඩ්රූම් එකට යනවා. එතනදී දැනගන්නවා තාත්තාව ගෑරේජ් එකේ හොයාගෙන තියෙනවා කියලා. ඔහුගේ අතේ කිචන් නයිෆ් එකක් තිබුණා. ඔහුගේ අතත් උගුරක් කැපිලා පේන්නේ සූසයිඩ් එකක් වගේ. ලී අහනවා මේක වෙලා කොච්චර කල්ද? ඒජන්ට් කියනවා මාසයක් විතර. ඊට පස්සේ ලී වික්ටිම් ගර්ල් ගැන අහනවා. ඇයගේ වයස අවුරුදු 9ක් හෝ 10ක් වගේ කියලා දැනගන්නවා. පස්සේ ලී තමන්ගේ අම්මාට කෝල් කරනවා. ඇය කියනවා වැඩ වැඩි නිසා බර්ත්ඩේ එකට එන්න බැරි වෙන්න පුළුවන් කියලා. අම්මා අහනවා ඔයා තාම ප්‍රේයර්ස් කියනවාද? ඒවා අපිව ඩෙවිල්කින් ආරක්ෂා කරනවා. ලී කියනවා මම දන්නවා. ලී ඉන්වෙස්ටිගේෂන් එක දිගටම කරගෙන යනවා. එතනදී ඇයට පරණ කේස් එකක් හම්බ වෙනවා.
1970 ගණන් වල වෙච්ච අමුතු මීඩර් කේසයක්. ඒක සැටනික් කල්ට් එකකට සම්බන්ධ වෙලා තිබුණා. එතන වික්ටිම්ස් කෙනෙක් හිටියා. නම ඇන්ඩ්‍රියා. අය මැරුණේ නොවැම්බර් 16. ලී හැම වික්ටිම්ස් කෙනෙක්ගේම ඩෙඩ් බලන්න ගන්නවා. ඒ අතරේ ඇයට අමුතු සද්දයක් ඇහෙනවා. කවුරු හරි ළඟ ඉන්නවා වගේ දැනෙනවා. ඒත් ඇය ඒක නොසලකා හරිනවා. ඇය 9 Circle of Hell කියන පොතක් අරගෙන ඩේට්ස් කනෙක්ට් කරන්න පටන් ගන්නවා. ඒ ඩේට්ස් එකතු කරද්දී ඇයට පේනවා ට්‍රයැන්ගල් එකක්. ඊළඟ දවසේ ලී කාටර් කියනවා මේක ඇල්ගොරිතම් එකක්. පළවෙනි මර්ඩර් එක වෙලා තියෙන්නේ 1960 ජූලි 14. ඊට පස්සේ හැම මර්ඩර් එකක්ම ගෑන් ළමයාගේ බර්ත්ඩේ එකට දවස් 6ක් ඇතුළත වෙලා තිනවා. ඒ ඩේට්ස් කනෙක්ට් කරාම හැදෙන්නේ උඩි යටිකුරු ට්‍රයැන්ගල් එකක්. ඊට පස්සේ ලී කියනවා ඇය ලෝන්ලිස්ගේ ලෙටර්ස් හැම එකක්ම ඩීකෝඩ් කළා කියලා. එකම සෙන්ටෙන්ස් එකක් හැම ලෙටර් එකකම තිබුණා. කැමරා ෆැමිලි ෆාම් එකේ ගත කරපු ලස්සන කාලය. කාට කියනවා ඔහු ජෝර්ජ්ටවුන් වල හිටපු කාලේ ඒ සිද්ධිය ගැන දන්නවා කියලා. ලී කියනවා එතන ප්‍රයිස් කෙනින් ගිය වෙලාවේ ලොකු ට්‍රැජඩි එකක් වෙලා තිබුණා. කැරියන් කියන ගෑන් ළමයාගේ පවුලට සිද්ධ වෙලා තිබුණේ ඇගේ තාත්තා එක්ස් එකකින් ප්‍රයිස් කෙනෙක් තමන්ගේ බිරිඳව මරලා දාලා අවසානයේ තමන්ගේ ජීවිතය නැති කරගන්න එක. ඒ වෙලාවේ කැරියන් පාසල් ඉඳපු නිසා බේරෙනවා. ලී ඩේට් එක බලලා කියනවා ඒ සිද්ධිය වෙලා තියෙන්නේ මාර්ච් 8. කැරියන්ගේ බර්ත්ඩේ එක මාර්ච් 14. හරියටම දවස් 6ක වෙනසක්. ලී කියනවා ලෝන්ලික්ස් එතන හිටියා. කැරියන් ඔහුව දැකලා ඇති. කාට අහනවා කැරියන් තාම ජීවත් වෙනවද? ලී කියනවා ඔව් වෝටර්රොක් හොස්පිටල් එකේ. ඊට පස්සේ ඔවුන් කැමරා ෆැමිලි ෆාම් එකට යනවා. ලෝන්ලික්ස් කියපු ලෙටර්ස් වල තියෙන ක්ලූස් අනුව ඔවුන් තැනක් හොයාගන්නවා. එතන බිමට නෙල් කරපු ක්‍රූසිෆික්ස් එකක් හම්බ වෙනවා. කාට ලී කැබිලි බත් කරනවා. යටින් තියෙන්නේ ට්‍රයැන්ගල් එකක් ඇදපු පේපර් එකක්. ඔවුන් තවත් අහනවා. ඒත් එතනින් හම්බෙන්නේ ඔවුන් කිසිම විදිහකට බලාපොරොත්තු නොවුණු දෙයක්. ජීවමාන වගේ පේන මිනිස් ප්‍රමාණයේ ඩෝල් එකක්. කාට ඒ ඩෝල් එක අතර ගන්නවා. ඒ මොහොතේ ඩෝල් එකත් එක පාරට ඇරනවා. FBI එක මේ අමුතු ඩෝල් එකත් අරගෙන ඉන්වෙස්ටිගේෂන් එකට ගෙනියනවා. ඩොක්ටර් කෙනෙක් ඒක එක්සැමින් කරනවා. ඔහු කියනවා මේක අතින් හදපු ඩෝල් එකක්. පෝසලින් වලින් හදපු හිසක් සහ අත්පාද තියෙනවා. බොඩි එක කැන්වස් වලින් හදලා තියෙනවා. ඒකට පුරවලා තියෙන්නේ කොටන්. ඒත් අමුතුම දෙය ඒ ඩෝල් එකේ තියෙන එයා ඒවා මිනිස් හිසකෙන්. ඩොක්ටර් තවත් දෙයක් හොයාගන්නවා. ඩෝල් එකේ හිස ඇතුලේ ලෝහ බෝලයක් තියෙනවා. ඔහු ඒකට කියන්නේ බ්‍රේන් කියලා. ඔහු ඒ බෝලය හොල්ලලා ශබ්දය අහන්න දෙනවා. ඒ මොහොතේ ලීට අමුතු විෂන් එකක් එනවා. ඇය දකිනවා සර්පෙක්. ඊට පස්සේ ඩෝල් එකක්. ඒ අතරේ ලෝන්ලිස්ගේ හඬ ඇහෙනවා. You are not afraid of the dark because you are the dark. එකපාරටම කළු රෙද්දකින් ඇයව වහනවා වගේ දැනෙනවා. ඒත් ඇය නැවත රියලිටි එකට එනවා. ඩොක්ටර් කියනවා ඊයේ රෑ මේ ඩෝල් එක ඔහුගේ SY ගේ නම නැවත කියලා තිබුණා කියලා. ඒත් ඔහු ඒක ගණන් ගන්නේ නැහැ. කාට අහනවා මේ බ්‍රේන් එක ඇරලා බලන්න පුළුවන්ද? ඩොක්ටර් කියනවා ඔව්. ඒත් ඇතුලේ කිසිම දෙයක් නැහැ. ඊළඟ සීන් එකේ අපි දකින්නේ ලෝන්ලික්ස්. ඔහු හાર્ඩ් ඩ්‍රයිව් ස්ටෝර්ස් එකකට යනවා. කැෂියර් කෙනා උදව් ඕනද කියලා අහනවා. ලෝන්ලික්ස් ඇගේ අත් දෙක තමන්ගේ ඇසුරින් තියලා කියනවා. ඇය ඒක තේරුම් ගන්න බැරිව ඉන්නවා. පස්සේ ලෝන්ලික්ස් අහනවා ඔයාගේ බර්ත්ඩේ කවදාද? ඇය බය වෙලා තමන්ගේ තාත්තාට කතා කරනවා. That gross guy is back again. ඊළඟට ලෝන්ලික්ස් පාරේ යන ගමන් කෑ ගහනවා. මේ අතරේ ලී සහ කාට හොස්පිටල් එකට යනවා. එතනදී ඩොක්ටර් කියනවා කැරියන් අවුරුදු ගණනක් කැටටනික් තත්ත්වයේ හිටියා කියලා. ඒත් ඊයේ කෙනෙක් ඇව බලන්න ආවට පස්සේ එකපාරටම වෙනස් වුණා. හරියට කවුරු හරි යගේ මනස ස්විච් කරා වගේ. ලී විසිටර් ලොග් එක බලනවා. එතන නමක් තියෙනවා. ඇය අහනවා විසිටර්ස්ලාගේ ID චෙක් කරනවද? ඩොක්ටර් කියනවා නෑ. ලී කැරියන් එක්ක කතා කරනවා. කැරියන් කියනවා මම ඔයාව කලින් දැකලා තියෙනවා. ලී කියනවා මම හිතන්නේ නැහැ. ඒත් කැරියන් කියනවා ඔයා මගේ ගෙදර ඇවිත් තියෙනවා. නැත්නම් ඔයා වගේ කෙනෙක්. ඇය තමන්ගේ අතීතය ගැන කියනවා. ඇය කියනවා ඇයට දැනෙන්නේ දිගු අදුරු හීනෙක ඉන්නවා වගේ කියලා. ඇගේ දෙමාපියන් නැහැද්දී ඇය කියනවා මගේ අම්මා මට කැමති නැහැ. මම ඉපදුණු විදිය වැරදියි කියලා ඇය හිතුවා.
තාත්තා හොඳ මිනිසෙක්. ඒ නිසා ඔහු එහෙම කළා. ලී අහනවා ඊ ආපු විසිටර් ගැන මතකද? කැරියන් කියනවා ඔහුව මට කවදාවත් අමතක කරන්න බෑ. ඔහු මට කරන්න දෙයක් කියනකම් මම බලාගෙන හිටියා. මෑන්ඩා උන් ද ස්ටේර්ස් වෙනුවෙන් ඕන දෙයක් කරන්න මම කැමතියි. ඇය තවත් භයානක දෙයක් කියනවා. ඔහු මට ජනේලින් පයින්න කිව්වොත් මම කරනවා. මට ඔයාව මරන්න කිව්වත් මම කරනවා. ලී අහනවා ඔයාට ඔයා වගේම පින්න ස්පෙෂල් ඩෝල් එකක් තිබුණාද? කැරියන් කියනවා නැහැ. ඊට පස්සේ කියනවා ඔයාටත් මතක නැහැ නේද? ලී කාටට මේ ගැන කියනවා. ඇයි කියනවා කැරියන් ඩෝල් එක හම්බුණු දවසේම වෙනස් වුණා කියලා. කාට එක කොයින්සිඩන්ස් එකක් කියලා හිතනවා. ඒත් ලී කියනවා සමහර සංස්කෘතිවල ඩෝල්ස් භාවිත කරන්නේ මිනිස්සු කන්ට්‍රෝල් කරන්න කියලා. කාට එක විශ්වාස කරන්නේ නැහැ. ඔහු කියනවා ලෝන්ලික්ස් මිනිහෙක් විච් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ කාට තවත් වැදගත් දෙයක් හොයාගන්නවා. ලීගේ චයිල්ඩ්හුඩ් ෆයිල් එක 1974 ජනවාරි 13 ලීගේ 9 වෙනි බර්ත්ඩේ එකට දවසකට කලින් ඇගේ අම්මා පොලිසියට රිපෝට් කරලා තිබුණා. ඇයි කියලා තිබුණේ දිග සුදු පාට මිනිහෙක් ගෙදරට ඇතුළු වුණා කියලා. කාට ලීගෙන් අහනවා ඔයාට ඒ කෙනාව මතකද? ලී කියනවා මම දන්නේ නැහැ. ඊට පස්සේ ලී තමන්ගේ අම්මා රූත් හම්බෙන්න යනවා. රූත් ආයෙත් අහනවා ඔයා තාම ප්‍රේස් කියනවද? ලී කියනවා නැහැ. ඒවට මට බය හිතුණා. රූත් hina වෙලා කියනවා හරි. මොකද මේ ප්‍රේස් කිසිම දෙයක් අපිව බේරුවේ නැහැ. ලී පරණ ෆොටෝස් බලන අතරේ ඇයට ෆ්ලෑෂ්බැක් එන්න පටන් ගන්නවා. ඇය පොඩි කාලේ ලෝන්ලික්ස් දැකලා තිබුණා. ඇය ඔහුගේ ෆොටෝ එකක් ගත්ත හැටි මතක් වෙනවා. ලී කාටට ඒ ෆොටෝ එක පෙන්වනවා. මේ ඔහු මම ඔහුව කලින් දැකලා දිනවා. ඒ අතරේ ලෝන්ලික්ස් බස් නැවතුමක ඉන්නවා. පොලිසිය එනවා. ඔහු කිසිම විරෝධයක් නැතුව සරන්ඩර් වෙනවා. ඉන්ටරොගේෂන් එකේදී ඔහු තමන්ගේ නම කියනවා. Dale Ferdinand Cabo. ඔෆිසර් අහනවා ඔයාට ලෝන්ලික්ස් කියලා කියනවද? ඔහු ඒකට උත්තර දෙන්නේ නැහැ. ඒ වෙනුවට අහනවා ලී හක මාව බලන් ඉන්නේ විදියටද? ඔහු කියනවා friend of friend කෙනෙක් කියන්න කිව්වා. happy birthday ලී හක. ඊට පස්සේ ඔහු ලී වෙනුවෙන් happy birthday song ගායනා කරනවා. දෙවිකට විනාඩි 4ක්. ඊට පස්සේ ලොං ඩෙස්ක් ළඟ තියෙන නෝට්බුක් වල හෑන්ඩ් රයිටින් එක ක්‍රයිම් සීන් එක ලෙටර් වලට මැච් වෙනවා. මේ ප්‍රශ්නයක් තියෙනවා. ඔහු මර්ඩර් කරපු බවට ෆිසිකල් එවිඩන්ස් නැහැ. ලී කියනවා ඔහු තනියම වැඩ කරන්නේ නැහැ. ඔහුට එකම්පලයිස් කෙනෙක් ඉන්නවා. ඇයි කියනවා ට්‍රෑන්ගල් එක තාම කම්ප්ලීට් නැහැ. 13 තාම ඉවර නැහැ. ලෝන්ලික්ස් එක ඉන්ටරොගේෂන් එකේදී ලී අහනවා ඔයාට උදව් කරන කෙනා කවුද? ලෝන්ලික්ස් hina වෙලා කියනවා අයියා අම්මගෙන් අහන්නේ නැත්තේ. ඊට පස්සේ ඔහු ඒ සාතන් කියලා තමන්ගේ හිත මේසෙට ගහගෙන මිය යනවා. ඊට පස්සේ ලී තමන්ගේ අම්මා රූත් හම්බෙන්න යනවා. ඒත් ලී ගෙදරට ඇතුළු වෙනකොට අම්මා රූත් බ්‍රවුනින් ඒජන්ට් වෙඩි කියලා මරනවා. ලී දකිනවා ඇගේ අම්මා තියෙන්නේ කන් එක. ඇය අසල තියෙනවා ඩෝල් එකක්. රූත් කියනවා ඔයා හුව අල්ලගත්තා. ඒත් දැන් ඔහු නිදහස්. ඊට පස්සේ ඇය ඩෝල් එකට වෙඩි දිනවා. එතකොට ලීගේ හිතෙන් කළු දුමක් එළියට එනවා. ඩෝල් එකෙනුත් ඒ වගේම දුමක් එනවා. ෆ්ලෑෂ්බැක් එකකින් අපි දැනගන්නවා රූත් තමයි ලෝන්ලික්ස්ගේ කොම්ප්ලයිස්. ලෝන්ලික්ස් ඩෝල් හදලා ඒව ඇතුළට ඩෙවිල්ගේ බලය දාලා තිබුණා. රූත් ඒ ඩෝල් පවුල් වලට ගිෆ්ට් එකක් වගේ ගෙන ගියා. ඊට පස්සේ ඩෝල් එකේ තිබුණු බලයෙන් තාත්තලාගේ මනස කන්ට්‍රෝල් කරලා ඔවුන් තමන්ගේ පවුල විනාශ කරන්න පෙළඹෙව්වා. රූත් කියනවා ඇයි මේක කළේ ලීව බේරගන්න. ඩෙවිල් ලීව හන්න හදපු නිසා ඇය වෙනුවට ඩීල් එකක් කළා. අවසානයේ ලී කාට ගෙදරට යනවා. එතන රූබි බර්ත්ඩේ පාටි එකක්. ඒත් රූබි අතේ තින්නේ ලෝන්ලික්ස්ගේ ඩෝල් එක. ලී කෑ ගහනවා මේක නවත්තන්න. ඒත් හැමෝම දැනටමත් බලපෑමකට ලක් කියලා කාට රූබිය මරන්න යනවා. ලී ඔහුව එඩි කියලා නවත්තනවා. ඊට පස්සේ රූත් රූබිය මරන්න යද්දී ලී තමන්ගේ මම්මාවත් එඩි කියලා නවත්තනවා. ලී ඩෝල් එක විනාශ කරන්න ගන්න ගේම් කරනවා. ඒත් උන්ලි කරයි. අවසානයේ ලෝන්ලික්ස්ගේ හඩ ඇහෙනවා. ඔහු තාමත් හැපි බර්ත්ඩේ සෝන් එක ගායනා කරනවා. අවසාන වචනය ඒල් සාතන් ස්කින් එක කඩු වෙනවා. ඒත් ප්‍රශ්නේ ඉතුරු වෙනවා ලෝන්ලික්ස් මැරලාද නැත්නම් ඔහුගේ බලපෑම තාමත් ජීවත් වෙනවද?